හයි ළමයි දර්ශක හා ලබ්ගණක පාඩම තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපි මුලින්ම බලමු දර්ශකයක් කියලා කියන්නේ මොකක්ද කියලා. එකම සංඛ්‍යාවක් ඒ සංඛ්‍යාවෙම ආයෙ ගුණ වෙන එක කෙටි කරලා ලියන ආකාරය තමයි දර්ශකයක් කියලා කියන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා 2 5 පාරක් එයාගෙන්ම ගුණ වෙලා තියෙනවා. එතකොට ඒක කෙටි කරලා 2 5 වෙන බලය කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට බලමු දර්ශකවල තියෙන නීති. එකම පාදයේ වෙච්ච බලයන් ගුණ වෙද්දී එයාලගේ දර්ශක එකතු කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේ තමයි එකම පාදයන් තියෙන බලයන් බෙදද්දී එයාලගේ දර්ශක අඩු කරලා උත්තරේ ගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු මේ දර්ශක නීති හා ලඝු ගණක කියන දේවල් භාවිතා කරලා සරල ගාණක් හදන විදිය. ඉතින් මේ ගාණ තමයි 100 1000න් ගුණ කිරීම. අපි බලමු ඒක කොහොමද ලඝු ගණක භාවිතයෙන් සුළු කරන්න කියලා. මේ ගාන log 10 පාදයෙන් සුළු කරන නිසා මුලින්ම LG කියලා දාලා ඒ ගාන අපි මුලින්ම ලියා ගන්නවා. ඊට පස්සේ අපි ලඝු ගණක භාවිතයෙන් මේ ගාන සුළු කරන නිසා මේ දීලා තියෙන සංඛ්‍යා දෙකේ ගුණිතය වුණාට ඒවා වල ලඝු ගණක එකතු වෙන්න ඕනේ. එතකොට මේ දීලා තියෙන සංඛ්‍යා දෙක ගත්තොත් පළවෙනි සංඛ්‍යාව 100, ඒ කියන්නේ 10 දෙවෙනි බලය. එතකොට 100 ලඝු ගණකය 2යි. දෙවෙනි සංඛ්‍යාව 1000, ඒ කියන්නේ 10 තුන්වෙනි බලය. එතකොට 10යි ලඝු ගණකය 3. මේක එකතු කරාම ලැබෙන සංඛ්‍යාව 5. 5 කියන්නේ ලඝු ගණකයක්. එතකොට 5 ඇන්ටිලොග්. ඒ කියන්නේ 10 පස්වෙනි බලය මොකක්ද? උත්තරය ලක්ෂයයි. ලක්ෂය කියන්නේ 100 ගුණ කිරීම 10 උත්තරය.